Hi ළමයි. ඉතින් කොහොමද ඔයාලට? Vilma Creation page එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි පෙන්වන්නේ අලුත් item එකක්. අලුත් කියන්නේ අලුත් නෑ. hair clips. ලස්සන hair clips. පාට ලස්සන මල් පොඩි ළමයි ගොඩක් ආසයිනේ ලස්සන දේවල් වලට. මේක කරලා දෙන්නේ milk cotton yarn එකෙන්. ඒකේ ගොඩාක් කලර්ස් තියෙනවා. අපිට කැමති ලස්සන අර පැස්ටල් කලර්ස් කියන්නේ චාම් පාටවල් ලස්සන ඒ වගේ පාටවල් තියෙනවා. මේ හදපු hair clips එක ඕඩර් කරපු hair clips ටිකක් තමයි මේ තියෙන්නේ. තව තියෙනවා බානි කියන එක. හාපුංචිගේ මූණක් දාපු බෑන්ඩ්. මේ තියෙන්නේ ලේඩි බග් කෙනෙක් එකක්. මේ hair clips අපි කරලා තියෙන්නේ අර snap hair clip කියන්නේ මේ hair clip එකට තමයි අපි කරලා තියෙන්නේ. clip එකක් සම්පූර්ණයෙන්ම ගොතලා සම්පූර්ණයෙන්ම clip එක වැහෙන්න ගොතලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ මල් ගොතලා අලවලා තියෙන්නේ. අපි අලවන්න පාවිච්චි කරන්නේ B7000 හරි B6000 හරි ගම්ම. මම hair clip එකක් දෙකක් කරන විදිය පෙන්නන්නම් ඔයාලට. මම දැන් ගොතාගෙන තියෙනවා මල් ටිකක්. අපි ගම් ගාලා ටිකක් වෙලා තියලා තමයි අලවන්නේ. එතකොට ඒවා හොඳට ඇලවෙනවා. ගම් ගාපු ගමන් අලවන්න අමාරුයි. තියන්න ඕනේ ටිකක් වෙලා. මල් දෙකේම ගම් ගා ගන්නවා. කැමති පාට බබාලට ඇඳුම් වලට මැච් කරලා ගන්න. ඒ වගේ කරන්න පුළුවන්. අක්කවා තියන්න ඕනේ වෙන. අපි එකපාරටම ඇලවුවොත් ඒක හොඳට ඇලවෙන්නේ නැහැ මේ ගම් එක. ටිකක් ගාලා තියලා තමයි අලවන්න ඕනේ. එතකොට තමයි හොඳට ඇලවෙන්නේ. ඒතර ටිකක් වෙලා තියලා ඇලෙවුවම අපිට ගලව ගන්න ඕනවත් ගලවන්න බෑ. ඒවා ග්ලෝ ගන් එකෙන් අලවන්නත් පුළුවන්. ග්ලෝ ගන් එකෙන් ඇලෙවුවම මම නම් එච්චරම කැමති නෑ. සමහර වෙලාවට ගැලවෙන්නත් බලනවා. ග්ලෝ ගන් එකෙන් ඇලවෙනවා හොඳට. උනාට මේ ග්ලෝ ගන් එකට වඩා මේ ගම් එක හොඳයි කියලා මට හිතෙනවා. කස්ටමර් කෙනෙකුට දෙනකොට දෙන්න ඕන හොඳම දේනේ. මේ විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මල් ගොතන විදිහ පෙන්නන්නම්. මල් ගොතන විදිහ අරන් එන්නම්. කොණ්ඩ කටු ගොතන විදිහ අරන් එන්නම්. ළමයි අපේ page එක like කරන්න, YouTube channel එක subscribe කරන්න, අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න. අපි ගිහින් එන්න. සුබ දවසක්.